සුබ දවසක් ඔයාලා හැම දිනාටම. අද අපි තේ වෙලාවට කන්න රසම රස මිල්ක් ස්නැක් එකක් හදමුද? ඔයාලා තවමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා ඊළඟින් තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරලා අපිත් එක්ක හැමදාම එකතු වෙලා ඉන්න කියලා. මුලින්ම මාගරින් ටික වාජනයකට දාගන්න. ඒකට සීනි ටිකත් එකතු කරගන්න. මාගරින් මෙලුක් වෙනකන් තියලා ගන්න. සීනි ටිකත් කැට ලොකුයි නම් බ්ලෙන්ඩර් එකට දාලා බ්ලෙන්ඩ් කරගත්තොත් ඉක්මනින්ම සීනි ටික දී කරගන්න පුළුවන්. සීනි ටික දිය වෙනකන් බීට් කරගන්න. නැත්තම් මේ වගේ හැන්දකින් දිය කරගන්න. දැන් ඒකට බිත්තරයක් එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න. කිරිපිටි ටිකට මොන වතුර ටිකක් එකතු කරගන්න. කිරිපිටි ටික දිය කරගන්න ඕන ප්‍රමාණයට විතරක් වතුර දාගෙන කිරි එක හදාගන්න. වතුර ගොඩක් දාගන්න එපා. වැනිලා ටිකයි ලුණු කුඩු ස්වල්පයකුයි එකතු කරගන්න. හොඳින් කලවම් කරගන්න. අවශ්‍ය නම් පමණක් වර්ණකයක් එකතු කරගන්න. හොඳින් කලවම් කරගන්න. පාන් පිටි ටිකට බේකින් පවුඩර් එකතු කරලා හොඳින් කලවම් කරගන්න. පාන් පිටි ටික මිශ්‍රණයට එකතු කරලා සියල්ලම කලවම් වෙන තුරු හොඳට අනා ගන්න. මේක පොඩ්ඩක් අතේ ඇලෙන මෝලියක්. මේක පොඩ්ඩක් අතේ ඇලෙන මෝලියක්. අතේ ඇලෙන හින්දා අතේ මාගරින් ටිකක් තවරාගෙන මේ වගේ කුඩා බෝල සකසගන්න. හදාගත්ත බෝල ටික
මාගලින් තවරගත්ත රේක මේ පෙනෙන ආකාරයට බෝල අතර පරතරය තියෙන විදිහට තියාගන්න. කෑරුප්පුවක් ආධාරයෙන් එහෙම නැත්නම් හැන්දකින් බෝල මදක් තද කරගන්න. කෑරුප්පකින් තද කරොත් මේ වගේ පොඩි ලස්සන ඩිසයින් එකක් ඔයාලට ගන්න පුළුවන්. තද කරන ගමන් සාමාන්‍ය ඝනකමක් සිටින ආකාරයට පහළට තද කරගන්න. දැන් මේක සෙල්සියස් අංශ 180ට ප්‍රීහීට් කරගත්ත oven එක විනාඩි 15ක කාලයක් බේක් කරගන්න. ඔයාලා ඒ වෙලාවට කන්න රස මිල්ක් බිස්කට් එකක් හදලා රස බලන්නකෝ. රස කොහොමද කියලා අපටත් කියන්න අමතක කරන්න එපා. ඔයාලා තවම අපිව සබස්ක්‍රයිබ් කරේ නැත්නම් සබස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා අපේ Facebook පිටුවටත් එකතු වෙන්න කියලා ඔයාලට ආදරයෙන් මතක් කරනවා. නැවතත් රසවත් කෑමකින් හමු වන තුරු ඔයාලා හැම දිනාටම රසබර සතියක්.